අයිබෝවන් පැන්සල් ඇසුරුම් කරන බිස්නෙස් එකක් කරන්න ඔයත් කැමතිද? නැත්නම් ස්වයං රැකියාවක් විදිහට ගෙදර ඉඳලම පෑන් සහ පැන්සල් පැකට් වලට දාලා ලේබල් කරලා මුදල් උපයන්න ඔයත් කැමතිද? එහෙනම් ලංකාවේ හොඳ ආයතනයක් තියෙනවා මේ සඳහා සහභාගී වෙන්න. ඔයාලට තියෙන්නේ මේ ආයතනයත් එක්ක එකතු වෙලා නිවසටම පෑන් සහ පැන්සල් ගෙන්වගෙන මේවට අදාළව පෑන් සහ පැන්සල් පැකට් වලට දාලා ලේබල් කරලා ඒ අයට ආපහු මේවා ලබා දෙන්න. ඉතින් මම ඔයාලට වීඩියෝ එක අවසානයේදී කියන්නම් කොහොමද මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් ඔයා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම වීඩියෝ එක ගෙන්ව ගන්න notification bell එකත් ඕල් දාලා තියාගන්න. ඔයාගේ යාළුවන්ටත් මේ වගේ ස්වයං රැකියාව හොයනවා නම් එයාලටත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් ඔයාට වර්තමානයේ වෙනකොට කරන්න පුළුවන් හොඳම ස්වයං රැකියාවක් තමයි මේ පෑන් සහ පැන්සල් ඇසුරුම් කරන එක කියන්නේ. ඔයා ගෙදරට වෙලා නිකම්ම ඉන්න කෙනෙක් නම් ඔයාට මේ ව්‍යාපාරය ගොඩක්ම හොඳයි. වයස් භේදයක් නැතුව කාන්තා පිරිමි ඕනම කෙනෙකුට මේ බිස්නස් එක ගෙදර ඉඳලම කරන්න පුළුවන්. ඔයා ලංකාවේ කොතනක හිටියත් මේ ආයතනය අදාළ කරන අමුද්‍රව්‍ය අදාළ ස්ථානයටම ගෙන්නලා දෙනවා. ඔයාට තියෙන්නේ මේ පෑන් සහ පැන්සල් හරියට ඇසුරුම් කරලා මෙයාලට ලබා දෙන එක. මේ සඳහා ඔයාට මාසෙකට රුපියල් 95,000ක පමණ මුදලක් අනිවාර්යයෙන්ම උපයා ගන්න පුළුවන් වෙයි. ඔයාට මේක part time හෝ full time job එකක් විදිහට ගෙදරට වෙලාම කරන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් ඉක්මනට මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මේ ව්‍යාපාරය ඉක්මනටම පටන් ගන්න. හරි මම ඔයාලට කියන්නම් මේ ආයතනය තියෙන්නේ කොහෙද කියලා. මේ ආයතනය තියෙන්නේ කුරුණෑගල. ඔයාලට මේ ආයතනයට යන්න ඕන නැහැ. මේ ආයතනයත් එක්ක සම්බන්ධ වුණාම ඒ අය ඔයාලගේ ගෙදරට මේ අය අදාළ කරන අමුද්‍රව්‍ය ටික ලබා දෙනවා. ඔයාට තියෙන්නේ දුරකථනය ඔස්සේ ඒ අය එක කතා කරලා පෑන් සහ පැන්සල් පැකින් කරලා නැවත ඒ අමුද්‍රව්‍ය ටික ලබා දෙන්න. ඉතින් ඔයාට කරන්න තියෙන පුංචි දෙයයි. මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක ටච් කරන්න. ටච් කරාට පස්සේ අපේ වෙබ්සයිට් එකට තමයි ඔයාව අරන් එන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකේ තියෙන ඕනෑම රැකියාවක් සමග සම්බන්ධ වීමේ හැකියාවක් ඔයාට තියෙනවා. ඔයා වෙබ්සයිට් එකට එනවා නම් ඔයාගේ ෆෝන් එකේ normal data තිබීම අනිවාර්යයි. අවශ්‍ය රැකියාව මත ක්ලික් කරාට පස්සේ ඔයාගේ දුරකථන අංකය ඇතුළත් කරන්න තැනක් තියෙනවා. ඊට පස්සේ ඔයාගේ දුරකථන අංකය ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ඉලක්කම් 4ක කෝඩ් එකක් එනවා. ඔයා මේ කෝඩ් එකත් ඇතුළත් කරන්න ඕනේ. ඉතින් එච්චරයි ඔයාට කරන්න තියෙන්නේ. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අපි ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.